The ruling UPFA told reporters Monday that the Mullaeriyawa shooting incident was a tragedy and the police are conducting an independent investigation. මේ තාම ඛේදවාචකයක් අපේ ශක්තිමත් සටන් සගයක අපිට අහිමි වෙලා තියෙනවා. නමුත් ඒක ඛේදවාචකයක්. මේ මොහොතේ පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. ස්වාධීන පරීක්ෂණ පැවැත්වෙන්නේ. ස්වාධීන පරීක්ෂණයක් තමයි පොලිසිය සිද්ධ වෙන්නේ. ගත මේ සිද්ධිය වෙලා දැනට පැය 48කට කිට්ටු කාලයක්. ඒ නිසා කිසිම ගැටලුවක් ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් මතුවෙන්නේ නැහැ. අපේම දෙපාර්ශ්වයක් මත තමයි මේ ගැටුම සිද්ධ වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒක ඛේදවාචකයක්. කනගාටුවට කාරණාවක්. Minister Alahaperuma said disciplinary action on individuals before the polls would have disrupted the campaign. පක්ෂ පවා අසරණ වෙනවා මේ මනාප ගැටලුවට මැදිහත් වෙලා තියෙන මේ මැතිවරණය මනාප ක්‍රමයේ පවත්වන අවසාන මැතිවරණය බවට පත් කර යුතුයි කියලා කියන දැඩි අදිෂ්ඨානයේ පළාත් පාලන මැතිවරණය අවසාන මැතිවරණය බවට කියන අදිෂ්ඨානයේ අපි සම්දානයේ දැඩිව ඉන්නවා. ශ්‍රී ලංකා නිස්පක්ෂ දැඩිව ඉන්නවා. ඒ නිසා එවැනි තත්ත්වයන් පාලනය කර ගන්න පුළුවන් උපරිම පක්ෂ සීමාවන් තුල ඔබ දන්නව ප්‍රායෝගිකව මැතිවරණ සටනක් තියෙන වෙලාවක එක අපේක්ෂකෙක්ට අපි වෙනම දනුවමක් දෙන්න ගියොත් අනිත් අපේක්ෂකයා වෙන් කළා. ඒක මැතිවරණ ව්‍යාපාරය තුල බරපතල ගැටලුවක් බවටපත් වෙනවා. මැතිවරණ ව්‍යාපාරය තුල ගැටලුවක් බවටපත් වෙනවා. දෙපාර්ශ්වයටම මේ දෙපාර්ශ්වයට පැමිණෙනවා. අපි හැම වෙලාවෙම හැම මැතිවරණකදීම මැතිවරණ ක්‍රියාත්මක වන මොහොතේ මතුවෙන ගැටලු වලදී අපි කියන්නේ මේ ඉවර වෙලා මේක පරීක්ෂණයක් පවත්වනවා. දෙන්නේ නැහැ තනතුරක් මේ ආකාරයෙන් වංචනික හෝ පාක්ෂිකයන් අතර ભેද ඇති කරලා ප්‍රචණ්ඩත්වයේ වපුරවලා ගත්තොත් අපි දෙන්නේ නැහැ කියලා. ඒක අපි ඔප්පු කළා.